හත්වෙනි රිවිෂන් පේපර් එක රිවිෂන් පේපර් නම්බර් 7 ළමයි මේ පාර මේ දීලා තියෙන රිවිෂන් පේපර් එක මේ සැරේ රිවිෂන් පේපර් එක සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ සාපේක්ෂ චලිතයෙන් උත්සාහ කරලා බැරි වුණා නම් කමක් නැහැ චුට්ටක් අර සමහර අයට හදාගන්න අමාරු ගණන් වෙන්න පුළුවන් එහෙම මහා අමාරු ගණන් නෙමෙයි උත්සාහ කරලා බැරි වුණා නම් ඒක ප්‍රශ්නයක් නෑ දැන් මේ හදද්දී ඔයගලන්ට වැරදුනේ කොහෙද කියලා අල්ලගන්න පුළුවන් ඊට පස්සේ ආපහු ගෙදරදී හදන්න හරිද මේ හරි අපි හදමුකෝ පළවෙනි ගාන කියන්නේ එකිනෙක වෙත ළඟා වන පරිදි බෝට්ටු දෙකක් තප්පරයට මීටර් 7.5කින් හා තප්පරයට මීටර් 4.5ක වේග වලින් ගමන් කරයි. බෝට්ටු දෙක අතර දුර කිලෝමීටර් 2.4ක් වන අවස්ථාවේදී එක් බෝට්ටුවක ඉදිරිපස සිට අනෙක් බෝට්ටුවේ ඉදිරිපස දක්වා මාළුවෙක් තප්පරයට මීටර් 10ක වේගයෙන් පිහිනීම ආරම්භයි. මාළුවා පළමු බෝට්ටුවේ සිට දෙවන බෝට්ටුව කරා පිහිනා ගොස් දෙවන බෝට්ටුව හමු වූ වහාම නැවත හැරී පළමු බෝට්ටුව දෙසට එම වේගයෙන් පිහිනයි. මේ අයුරින් නොකඩවා බෝට්ටු දෙක ගැටෙන තුරු මාළුවා දිශා මාරු කරමින් බෝට්ටු දෙක අතර නියත වේගයෙන් පිහිනා යයි. බෝට්ටු දෙක ගැටෙන අවස්ථාව වන විට මාළුවා ගමන් කළ මුළු දුර සොයන්න. හරිද? දැන් ඔක තමයි ගාන. ළමයි මේ ගානේ මේ කාරණා දෙකක් තියෙනවා හදන්න කලින් කියන්න මේ ඒ දෙක තමයි දැන් ගාන දිගයිනේ. ගාන ටික සෑහෙන දිග ගානක්නේ. කියෝගෙන යද්දි දිග වුණාට මේ වගේ ගානක් විභාගයට දෙනවා නම් අනිවාර්යයෙන්ම කියන්නේ බොහෝ වෙලාවට එන්නේ MCQ එකක් විදිහට. හරිද? මේ වගේ ගානක් දෙන්න පුළුවන්. සහ මේක දිග වුණාට අනිත් කාරණාව තමයි මේක හිතින් හදන්න පුළුවන් ගානක්. හරිද? මේ ගාන හිතින් හදන්න පුළුවන්. දැන් පළවෙනි පාර හදද්දී ඒක හිතින් හදන්න බෑ. ඒ නිසා මේ මම පළවෙනි පාර මේක විස්තරාත්මකව හදන්නම්. දෙවෙනි ගාන දීලා තියෙන රිවිෂන් පේපර් එකේ මේ විදිහටමයි. කරපු ළමයි දකින්න ඇති. හරිද? එතකොට අපි පළවෙනි ගාන හොඳට විස්තරාත්මකව හදමු. ඊට පස්සේ කරුණු ඔක්කොම තේරුම් අරන් දෙවෙනි ගාන හිතින් හදමු. හරිද? දැන් මේකේ කියන විදිහට මේ එකිනෙක වෙත ළඟා වන පරිදි බෝට්ටු දෙකක්. මෙන්න මෙහෙම එකක් තප්පරයට මීටර 7.5ක ප්‍රවේගයකිනුත් අනිත් එක තප්පරයට මීටර 4.5ක්. මෙහෙම ප්‍රවේගයකිනුත් මෙහෙම එන බෝට්ටු දෙකක් ගැන කියන්නේ. හරිද? නියත ප්‍රවේග වලින් මෙහෙම එකිනෙක දෙසට එන බෝට්ටු දෙකක්. මේ බෝට්ටු දෙක අතර තියෙන පරතරය කිලෝමීටර් 2.4ක් වුණු වෙලාවේ. ඒ කියන්නේ මීටර වලින් 2400ක්. මීටර 2400ක් වෙච්ච වෙලාවේ මාළුවෙක් පටන් ගන්නවා කියනවා මේ බෝට්ටු දෙක අතර පීනන්න. හරිද? ඒ කියන්නේ එක බෝට්ටුවක ඉදිරිපස ඉඳන් අනිත් බෝට්ටුව ඉදිරිපස දක්වා පීනගෙන යනවා. හරිද? ඊට පස්සේ ගිහිල්ලා ඒ බෝට්ටුව ඉදිරිපස හම්බුනහම ආපහු හැරලා අනිත් බෝට්ටුව ඉදිරිපස දක්වා පීනගෙන එනවා. කොහොම බෝට්ටු දෙක ගැටෙනකම් එයා පීනනවා. හරිද? එහෙම තමයි ගාන කියන්නේ. මම මේ බෝට්ටුව ගන්නම් B කියලා. මේ බෝට්ටුව ගන්නම් A කියලා. හරිද? එද මාළුවා පීනන්න පටන් ගන්න මේ බෝට්ටුවේ ඉඳන් මේ බෝට්ටුවට මුලින්ම ආරම්භ කරන්නේ මේ බෝට්ටුවේ ඉඳන්ද එහෙම නැත්නම් මේ බෝට්ටුවේ ඉඳන්ද ඒක ප්‍රශ්නයක් නෑ කැමති බෝට්ටුවක ඉඳන් පටන් ගන්නවා කියලා ගන්න. හරිද? ඒක උත්තරේට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ ඔයගොල්ලෝ දැන් මං හැදුවට පස්සේ ගෙදරදී හදලා බලද්දී දැන් මම පටන් ගන්නේ මාළුවා මේ බෝට්ටුවේ ඉඳන් පටන් ගන්නවා කියලා. ඔයගොල්ලෝ ගෙදරදී මේ ගාන හදද්දී මේ බෝට්ටුවේ ඉඳන් මාළුවා පටන් ගන්නවා කියලා හිතලා හදන්න. හරිද? උත්තරේට වෙනසක් වෙන්නේ නෑ ඒක. දැන් මාළුවා මේ බෝට්ටුවේ ඉඳන් පටන් ගන්නවා. තප්පරයට මීටර් 10ක වේගෙන් තමයි මාළුවා පීනන්නේ. හරිද? තප්පරයට මීටර් 10ක වේගයකින්. දැන් අහන්නේ මාළුවා ගමන් කළ මුළු දුර මොකක් වෙද්දිද? මේ බෝට්ටු දෙක හැප්පෙනකම් මාළුවා පීනලා තියෙනවා. බෝට්ටු දෙක හැප්පෙද්දි මාළුවා පීනලා තියෙන මුළු දුර අහන්නේ. හරිද? දැන් මාළුවා පීනන්න පටන් ගන්න බෝට්ටු දෙක අතර පරතරය 2400ක තියෙද්දි. ඒ අවස්ථාවේ ඉඳන් බෝට්ටු දෙක හැප්පෙනකම්ම පීනනවා. ඒ කියන්නේ මාළුවා පීනලා තියෙන කාලය ළමයි මේ බෝට්ටු දෙක මේ අවස්ථාවේ ඉඳන් හැප්පෙන්න ගත වෙච්ච කාලයනේ. බෝට්ටු දෙක අතර පරතරය බෝට්ටු දෙක මෙහෙම ඇවිල්ලා බෝට්ටු දෙක අතර පරතරය 2400ක් වෙනවා. ඈත ඉඳන් බෝට්ටු දෙක මෙහෙම එනවා. ඇවිල්ලා එක්තරා මොහොතක දැන් බෝට්ටු දෙක අතර පරතරය 2400ක් වෙනවා. ඔය බෝට්ටු දෙක අතර පරතරය 2400ක් වුණ වෙලාවේ තමයි මාළුවා බෝට්ටු දෙක අතර පීනන්න ගන්නේ. හරිද? ඒත් බෝට්ටු දෙකක් දැන් ලං වෙනවා. මාළුවත් ඔන්නෝම පීනගෙන යනවා. හරිද?
යම්කිසි අවස්ථාවක බෝට්ටු දෙක හැප්පෙනවනේ. හැප්පෙනකම්ම මාළුවා පීනනවා. පටන් ගත්තේ බෝට්ටු දෙක අතර පරතරය 2400 තියෙද්දි. හැප්පෙනකම්ම පීනනවා. ඒ කියන්නේ දැන් බෝට්ටු දෙක අතර පරතරය 2400 තියෙන අවස්ථාවේ ඉඳන් බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙන කාලය කොච්චරද? එම කාලෙම මාළුවා පීනලා තියෙනවා බෝට්ටු දෙක අතර. හරිද? දැන් මාළුවා පීනලා තියෙන වේගය අපි දන්නවා. නියත වේගයකින්. තප්පරයට මීටර් 10ක නියත වේගකින් තමයි මාළුවා පීනලා තියෙන්නේ. හරිද? බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙන කාලයම පීනලා තියෙනවා. අපි නිකම්ම හිතමු බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙන කාලය තප්පර 100යි කියලා. ඒක අපිට දීලා නැහැ ළමයි හොයාගන්න ඕනේ. තප්පර 100යි කියලා. දැන් බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙච්ච කාලේ තප්පර 100යි. එහෙනම් මාළුවා පීනලා තියෙන කාලෙත් තප්පර 100යි කියලා අපි දන්නවා. එතකොට ඉතින් මාළුවා පීනපු දුර අපිට හොයන්න පුළුවන් නිස්සමාන ut දාලා. නේද? මාළුවාගේ වේගය තප්පරයට මීටර 10යි. පීනපු කාලේ තප්පර 100යි. එතකොට එනවා මීටර් 1000යි කියලා. හරිද? එතකොට දැන් මේ ගානේ වැඩේ තියෙන්නේ මේ බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙච්ච කාලය කොච්චරද කියලා හොයාගන්න එක. හරිද? මම ඊට කලින් මේ මාළුවා පීනන චලිතේ පාත් එක පොඩ්ඩක් අදින්නම්කෝ. දැන් B බෝට්ටුව මෙහෙම තියෙනවා. A බෝට්ටුව මෙහෙම තියෙනවා. හරිද? දැන් මාළුවා මෙතනින් පීනන්න පටන් ගන්නවා මෙහෙම. මාළුවා මෙහෙම ඉස්සරහට එනවා පීනගෙන. එයා A බෝට්ටුව හම්බෙනකම් එනවා කියනවනේ. දැන් යාට A බෝට්ටුව හම්බෙන්න මාළුවා මෙතෙන්ටම එන්න ඕනේ නැහැ. එයා මෙතෙන්ට එන්න කලින් A බෝට්ටුවත් ඉස්සරහට ඇවිල්ලානේ. එතකොට A බෝට්ටුව මේ හරිය තියෙන්නේ. එතකොට මාළුවට A බෝට්ටුව හම්බෙනවා මෙන්න මේ වගේ තැනකදී. දැන් මාළුවත් ඉස්සරහට ආවා A බෝට්ටුවත් මෙහෙට ආවා B බෝට්ටුවත් මෙහෙට ඇවිල්ලා. දැන් මාළුවා A බෝට්ටුව හම්බෙන මොහොතේ B බෝට්ටුව ඉන්නේ මේ වගේ තැනක. හරිද? දැන් ඊට පස්සේ මාළුවා හැරිලා පීනනවා. හරිද? දැන් හැරිලා පීන්න එක ළමයි මට මේක උඩින්ම අඳින්න බැරි නිසා මම මෙහෙම පොඩ්ඩක් පල්ලෙහාට අරන් අඳින්නේ. දැන් මෙන්න මෙහෙම මාළුවා හැරිලා පීනනවා. දැන් මේ වගේ තැනකදී මාළුවාට ආපහු B බෝට්ටුව හම්බෙනවා. හරි? එතකොට දැන් තේරුම් ගන්න A බෝට්ටුවත් ටිකක් ඉස්සරහට ඇවිල්ලා තව ටිකක්. හරිද? මාළුවා ආපහු හැරිලා මෙහෙම පීනනවා. A බෝට්ටුව හම්බෙනවා. ආපහු හැරෙනවා. පීනද්දි B බෝට්ටුව හම්බෙනවා. කොහොම මෙහෙම බෝට්ටු දෙක හැප්පෙනකම් මාළුවා පීනනවා. හරිද? බෝට්ටු දෙක හැප්පෙනකම් පීනනවා. දැන් ළමෙක් අහන්න පුළුවන් මේ මාළුවා චප්ප වේද වගේ එකක් ඉතින්. දැන් ඒක අදාළ නැහැ ගානට දැන් මාළුවා අපි කිව්වා මාළුවාට බෝට්ටු දෙක අතර පීනන්න කියලා. හරිද? මේ යන විදිහට ගියොත් ඌ චප්ප වෙන්න පුළුවන්. හරිද? මේ චප්ප වෙනවද නැද්ද කියලා දාලා නැහැ ඉතින්. මාළුවා චප්ප වෙනකම් පීනපු දුර තමයි එතකොට අහන්නේ. චප්ප වෙනවා කියලා හිතුවා. හරිද? බෝට්ටු දෙක හැප්පෙනකම් දුර. දැන් මාළුවා යන පාර තමයි මේ යන්නේ. එතකොට මේ රේඛාව අපහු මේ රේඛාව ඒ රේඛාවල දුර එකතුව තමයි මේ ගානේ අහන්නේ. ඒක නිකන් මං කිව්වේ. දැන් අපිට ඕනේ මොකද්ද? බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙච්ච කාලේ හොයාගන්න. කාලේ හෙව්වොත් මේ මාළුවා පීනපු දුර හොයන්න පුළුවන්. දැන් ළමයි මේ බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙන කාලේ හොයන්න තමයි අපිට මේ ගානේ සාපේක්ෂලිත මූලධර්ම වැදගත් වෙන්නේ. හරිද? දැන් සාපේක්ෂලිත මූලධර්ම නැත්තම් මම මේ මෙතනදී ඇඳා වගේ මෙන්න මේ වගේ තැනකදී තමයි බෝට්ටු දෙක හම්බෙන්නේ. හරිද? මේ වගේ තැනකදී. එතකොට දැන් මේ B බෝට්ටුව ගමන් කළ දුර D වගේ ගන්න වෙනවා. A බෝට්ටුව ගමන් කළ දුර 2400 ඍණ D වගේ ගන්න වෙනවා. හැප්පෙන අවස්ථාවට කාලය T වගේ ගන්න වෙනවා. ඊට පස්සේ සමීකරණ කීපයක්ම ලියලා විසඳලා තමයි උත්තරයට යන්න වෙන්නේ. හරිද? සමීකරණ ගොඩක් ලියන්න වෙනවා. හැබැයි සාපේක්ෂලිත මූලධර්මයේ දන්නවනම් හිතින් හදන්න පුළුවන් මේ කාලේ කොච්චරද කියලා. හරිද? සාපේක්ෂලිතයේදී අපි මොකද්ද කරන්නේ? මේ එක්කෙනෙක්ට සාපේක්ෂව අනිත් එක්කෙනාව හිතන එක. දැන් මම B ට සාපේක්ෂව ගන්නවා. B ට සාපේක්ෂව A ගේ වේගය ගන්නවා කියන්නේ මොකද්ද? B ව නවත්තලා හිතන එක. ඒක දැන් මම B ව නවත්තනවා. මෙහෙම. B ව නවත්තලා හිතනවා. B ව නවත්තලා හිතුවහම මෙයාගේ ප්‍රවේගය කොච්චරක් වෙන්න ඕනේද? මේ බෝට්ටුවේ ප්‍රවේගය. එළමයි මේවා එකපාර ගන්න ගිය සතියේ තියරි කරද්දි මම කියා දුන්නා. හරිද? දැන් මේ වගේ
මේ වගේ එකම රේඛාවේ විරුද්ධ දිශාවල් වලට චලිත වෙන දෙන්නේ. එතකොට මෙහෙම ගත්තොත් එකම රේඛාවේ එකම දිශාවට මේ එකම රේඛාවේ එකම දිශාවට චලිත වෙන්නේ. එකම රේඛාවේ විරුද්ධ දිශාවල් වලට මෙයා මෙහෙට. දැන් මේවා පැහැදිලිව බොහොම පැහැදිලිව තියරි කියා දෙද්දි කියා දුන්න ඔය වාහන දෙකක් හැප්පෙන උදාහරණයක් අරගෙන මේ වේග වැඩි වෙන්නේ කොහොමද කියලා දැනෙන විදිහටම කියා දුන්නා. හරිද? දැන් මේව එකපාර ගන්න පුළුවන්. දැන් මම මේකත් පොඩ්ඩක් මතක් කරගෙන යන්න නිසා කරන්නේ. දැන් එකම රේඛාව විරුද්ධ දිශාවල් වලට චලිත වෙන දෙන්නෙක්ව සැලකුවාම එක්කෙනෙක්ට සාපේක්ෂව අනිත් එක්කෙනාගේ ප්‍රවේගය කියන්නේ මේ ප්‍රවේග දෙකේ එකතුව. හරිද? එතකොට එකම රේඛාව එකම දිශාවට චලනය වෙන දෙන්නේ. එහෙම ගත්තහම එක්කෙනෙක්ට සාපේක්ෂව අනිත් එක්කෙනාගේ ප්‍රවේගය කියන්නේ එක්ක v ඍණ u එහෙම නැත්නම් u ඍණ v. හරිද? කාට සාපේක්ෂව කාවද ගන්න කියන එක මත මේ දෙන්නගෙන් කවුද එන්නේ කියන එක තීරණය වෙනවා. කොහොම හරි අනිවාර්යෙන් ඉන්නේ ප්‍රවේග දෙකේ අන්තරය. හරිද? මම කිව්වනේ ලොකු ගණන් වලට ගියහම මේ කෙලින්ම පාවිච්චි කරනවා කියලා. හරිද? එතකොට දැන් මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය එකම රේඛාවේ විරුද්ධ දිශාවල් වලට චලිත වෙන වස්තුන් දෙකක්. එහෙනම් ප්‍රවේගය එකතු වෙනවා. 7.5ට 4.5. කියන්නේ 12යි. හරිද? දැන් B නවත්තලා අපි හිතන්නේ. හරිද? එතකොට දැන් AB හැප්පෙන්න නම් දැන් B චලනය වෙන්නේ නැහැ නේ. එතකොට A තමයි චලනය වෙන්නේ. තප්පරයකට 12ක වේගකින්. එතකොට මේ මීටර් 2400ම කවර් කරන්න ඕනේ. මීටර් 2400ම යන්න ඕනේ මේ A කියන බෝට්ටුව. හරිද? එතකොට අපිට හොයන්න තියෙන්නේ මේ A කියන බෝට්ටුවට තප්පරයට මීටර් 12ක ප්‍රවේගකින් මේ මීටර් 2400 යන කොච්චර කාලයක් ගියාද කියලා. ඒක තමයි හැප්පෙන්න ගත වෙන කාලය. හරිද? හිතින් කියන්න පුළුවන් මේකට උත්තරේ කීයද කියලා. ඒකට උත්තරේ 200යිනේ. කමන්න S සමාන UT දාලා ගමු. දැන් A බෝට්ටුවට. හරිද? දැන් S සමාන UT දාන්නේ මම B ට සාපේක්ෂව A ගේ රාශීන් අරගෙන. හරිද? දැන් A ගමන් කරන්න ඕන දුර 2400යි. ප්‍රවේගය 12යි. කාලය t. එතකොට මෙතනින් එනවා කාලය තප්පර 200යි කියලා. දැන් මේ 200යි කියන්නේ මොන කාලයද? බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙච්ච කාලය. එතකොට මේ තප්පර 200ම මේ මාළුවා පීනලා තියෙනවා. හරිද? ඒ කියන්නේ හැප්පෙන්න ගත වෙන කාලෙම මාළුවා පීනලා තියෙනවා. එහෙනම් දැන් මාළුවා පීනපු කාලයක් තප්පර 200යිනේ. එතකොට තප්පරයකට 10ක වේගකින් මාළුවා තප්පර 200ක් පීනලා තියෙනවා. එතකොට මාළුවා පීනපු දුර හොයන්න පුළුවන් අපිට මාළුවට S සමානයි UT දාලා. හරිද? එතකොට මාළුවා පීනපු දුර S. එතකොට මාළුවාගේ වේගය තප්පරයට මීටර් 10යි. පීනපු කාලේ තප්පර 200යි කියන්නේ මෙතන මීටර් 2000යි කියලා එනවා. 2000යි කියන්නේ කිලෝමීටර වලින් ගත්තොත් 2. හරිද? මීටර් කිලෝමීටර කරන එක එහෙම අත්‍යවශ්‍ය නැහැ. හරිද? දැන් මේක තමයි ගාන. හරිද? මේකත් මගක් දුර ගියාම අපිට තේරුණා හිතින් හදන්න පුළුවන් කියලා අර කාලය හදාගන්නේ කොහොමද කියන තර්කය තමයි වැදගත් වෙන්නේ. සාපේක්ෂ චලිත මූලධර්මයට ඔයගොල්ලෝ ගණන් හදද්දී සාපේක්ෂ චලිත මූලධර්මයට ගණන් හදද්දී ඕගොල්ලෝ ගාන කියවන්නත් කලින් දන්නවා සාපේක්ෂ චලිත මූලධර්මය තමයි ඇප්ලයි කරන්න ඕනේ කියලා. හරිද? එතකොට ඒ නිසා තමයි මේ ගාන පොඩ්ඩක් අමාරු වෙන්නේ. හරිද? මේ ගාන මුලින්ම කරන්න ඕනේ පොඩ්ඩක් ගාන කියලා තේරුම් ගන්න එක. කොහොමද මේක කරන්නේ කියන්නේ? මාළුවගේ වේගය දීලා තියෙනවා. එහෙනම් කාලේ හොයාගත්තා නම් අපිට මාළුවා පීනපු දුර හදා ගන්න පුළුවන්. එතකොට මේ මාළුවා පීනපු මුළු කාලය සමානයි බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙන කාලයට. අනේ ඒ කාලය හොයාගන්න තමයි සාපේක්ෂ චලිත මූලධර්මය වැදගත් වෙන්නේ. එහෙම. එහෙම තමයි හිතන්න ඕනේ. සාපේක්ෂ චලිත මූලධර්මයේ අර්ථය ගානක් දැක්ක ගාම ඔයගොල්ලෝ සාපේක්ෂ චලිත මූලධර්මයේ අතේ තියාගෙන තමයි ගානට අත තියන්නේ. එතකොට ඒ නිසා තමයි මේක සමහර අයට හදාගන්න බැරි වෙන්නේ. නැත්තම් මේක ලේසි ගානක්. හරිද? දැන් අපි ඒ විදිහටම දීපු දෙවෙනි ගාන හිතින් හදමු බා. හරිද? දෙක. දෙවෙනි ගාන. මේ වගේම ගානක් තමයි පොඩි වෙනසක් කරලා දීලා තියෙන්නේ. හරිද? දෙවෙනි ගාන කියන්නේ එකිනෙක වෙත ළඟාවන පරිදි බෝට්ටු දෙකක් ගමන් කරන්නේ එකක වේගය අනෙකේ වේගයෙන් දෙගුණයක් වන අයුරිනි. හරිද? දැන් මේ ගානේ බෝට්ටු දෙකේ වේග දීලා නැහැ. හරිද? මෙහෙම එකක් කියන දැන්
මේ හරිය පේනව නේද? බෝට්ටු දෙකක් මෙහෙම ගමන් කරනවලු එකිනෙකට මුහුණලා. හරිද? එකක වේගය අනිකේ වේගයෙන් දෙගුණයක්ලු. දැන් එතකොට මෙයා v නම් මෙයා 2යි v නේ. හරිද? එකක වේගය අනිකේ වේගයෙන් දෙගුණයක් වන අයුරින්. හරිද? ඊට පස්සේ මේ බෝට්ටු දෙක අතර දුර කිලෝමීටර් 3ක් වන අවස්ථාවේදී. හරිද? මීටර් 3000ක්. මෙන්න මෙහෙම මීටර් 3000ක් වෙන අවස්ථාවේදී. මීටර් 3000ක් වන අවස්ථාවේදී එක් බෝට්ටුවක් ඉදිරිපස සිට අනෙක් බෝට්ටුවේ ඉදිරිපස දක්වා මාළුවෙක් තප්පරයට මීටර් 15ක වේගයෙන් පිහිනීම ආරම්භයි. හරිද? මේ වෙලාවෙත් අර මාළුවෙක් පින්න කතාවේ විදිහට දීලා තියෙනවා. මාළුව පින්න වේගය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන තප්පරයට මීටර් 15යි. තප්පරයට මීටර් 15යි. හරිද? ඊට පස්සේ මාළුවා පළමු බෝට්ටුවේ සිට දෙවන බෝට්ටුව කරා පිහිනා ගොස් දෙවන බෝට්ටුව හමු වහාම නැවත හැරී පළමු බෝට්ටුව දෙසට එම වේගයෙන් පිහිනයි. මෙවරින් නොකඩවා බෝට්ටු දෙක ගැටෙනතුරු මාළුවා දිශා මාරු කරමින් බෝට්ටු දෙක අතර නියත වේගයෙන් පිහිනායි. අර කලින් ගානේ වගේමයි. එතකොට දැන් බෝට්ටු දෙක ගැටෙන අවස්ථාව වන විට මාළුවා ගමන් කළ මුළු දුරත් දීලා තියෙනවා. හරිද? දැන් කලින් ඒකනේ හොයන්න තිබ්බේ. මේ අවස්ථාවේ මේ මාළුවා ගමන් කළ මුළු දුර ඒක දීලා තියෙනවා. කිලෝමීටර් 3යි කියලා. හරිද? ඒ කියන්නේ මීටර වලින් නම් 3000යි. මාළුවා ගමන් කර මුළු දුර දීලා තියෙනවා. හරිද? අහන්නේ මොකද්ද? බෝට්ටු දෙකේ වේගය සොයන්න. හරිද? දැන් කලින් ගානේ බෝට්ටු දෙකේ වේගය දීලා තිබ්බා. හරිද? මාළුවා ගමන් කරපු දුර අහන්නේ. දැන් මාළුවා ගමන් කරපු දුර දීලා බෝට්ටු දෙකේ වේග හොයන්න. වේග හොයන්න කියනවා. හරිද? ඒක තමයි වේග තමයි අහන්නේ. බලමු මේක හිතින් හදන්න පුළුවන් නේද කියලා දැන්. බෝට්ටු දෙක හැප්පෙන්න ගතවන කාලය හොයාගත්තා නම් හරිද? දැන් මට මේ එක බෝට්ටුවක් මම හිතන්නම්කෝ මේක A කියලා ගන්නම්කෝ මේ බෝට්ටුව. මේ බෝට්ටුව A. හරිද? මේ බෝට්ටුව B. කොහොම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් මට A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය හදාගන්න පුළුවන් නේ. නැත්නම් B ට සාපේක්ෂ වේග ප්‍රවේගය හරි කාව හරි නිශ්චල කරලා හිතන්න. මම මෙයාව නිශ්චල කරනවා. හරිද? මම මෙයාව නිශ්චල කරනවා. හරිද? දැන් මෙයාව නිශ්චල කරාම මෙයාගේ වේගය 3v කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. එකම රේඛාවේ ප්‍රතිවිරුද්ධ දිශාවල් වලට ගමන් කරන වස්තුන් දෙකක්. ප්‍රවේග එකතු වෙනවා. මේවා කියා දීපුවා. හරිද? දැන් ඔන්න එතකොට මම මෙයාව නිශ්චල කරලා හිතනවා. සාපේක්ෂ චලිත මූලධර්මයේ මුලින්ම මම ඇප්ලයි කරා. ධානා පටන් ගත්ත ගමන් ඇප්ලයි කරගත්තා. හරිද? දැන් මෙයාගේ වේගය 3v. 3v ප්‍රවේගකින් මෙයා යන්න ඕන දුර මීටර් 3000යි. හරිද? ඉතින් දැන් කාලය හොයාගත්තා නම් මේ v කියන අගය අපිට හොයාගන්න පුළුවන්. S = ut. හරිද? S = ut වලින්. හරිද? දැන් කාලය හොයන්න පුළුවන් නේ ළමයි. හරිද? දැන් මාළුවා පීනන මුළු කාලය තමයි බෝට්ටු දෙක හැප්පෙන්න ගත වන කාලය. දැන් මාළුවා පීනපු මුළු කාලය හොයන්න පුළුවන් අපිට. මාළුවා පීනපු මුළු දුර දීලා තියෙනවා. මාළුවා පීනලා තියෙනවා මීටර් 3000ක්. හරිද? එතකොට දැන් තප්පරයට මීටර් 15ක වේගකින් මීටර් 3000ක් පීනන්න මාළුවාට කොච්චර වෙලාවක් යනවද? එතකොට ඒක හිතින් හදන්න පුළුවන් නේ. S = ut. මේක S. හරිද? මේක u. t ව තමයි හොයන්නේ. එතකොට 3000 බෙදීම 15. කීය දෙන්නේ? 200යි කියලානේ. එතකොට කාලය එනවා 200යි කියලා. මේ මොකද්ද මේ? තප්පර 200යි කියන්නේ මාළුවා පීනපු මුළු කාලය. ඒ වගේම මොකද්ද? බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙච්ච මුළු කාලය. බෝට්ටු දෙක හැප්පෙනකම්ම මාළුවා පීනන නිසා. හරිද? එතකොට දැන් බෝට්ටු දෙක හැප්පෙන්න ගත වෙච්ච මුළු කාලය අපි හොයාගත්තා. ඒ කියන්නේ මේ B ට 3v ප්‍රවේගකින් මීටර් 3000ක් කවර් කරන්න ගත වෙච්ච මුළු කාලය අපි හොයාගත්තා. 3v ප්‍රවේගකින් තප්පර 200ක් ගියාම තමයි මේ මීටර් 3000 කවර් වෙන්නේ. හරිද? එතකොට මේ B බෝට්ටුව ගැන හිතලා S = ut දාන්න. හිතින් දාන්න පුළුවන්. කමන්න අපි නිකන් ලියමුකෝ. B බෝට්ටුවට S = ut. හරි? යන්න ඕන දුර මීටර් 3000යි. ඒතර බෝට්ටුවේ වේගය 3v. කාලය තප්පර 200යි. හරිද? දැන් 200 3200ෙන් බෙදුවාම එනවා 15ක් කියලා. හරිද? එතකොට 3v = 15යි. v කියන්නේ එතකොට 5යි. හරිද? දැන් මේවා මේ හිතින් මේ සුළු කිරීම කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මේ බෝට්ටු දෙකේ ප්‍රවේගය නැහැ. එතකොට මේ බෝට්ටුවේ ප්‍රවේගය එනවා අපිට 5යි කියලා. තප්පරයට මීටර. හරිද? තප්පරයට මීටර 5යි.
ඒතර මෙයාගේ ප්‍රවේගය එනවා තප්පරෙට 10 කියලා. හරිද? ඉතින් හදන්න පුළුවන්. හරිද? දැන් මේ ගණන් ගෙදර ගිහින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ආපහු එකපාරක් දෙපාරක් කරාට පස්සේ ඒ හදන ක්‍රමය ඉතින් ඕගොල්ලන්ට හුරු පුරුදු වෙනවා. හරිද? එතකොට ඒ ක්‍රමය ඕගොල්ලන්ගේ ක්‍රමයක් වෙනවා ආපහු. ඊට පස්සේ පේපරේ හරි කොයි හරි මේ වගේ ගානක් දැක්කහම හදන විදිහ ඕගොල්ලන්ට එනවා. හරිද? ඒ නිසා මේ ගණන් අනිවාර්යෙන් ගෙදර ගිහින් එකපාරක් දෙපාරක් හදන්න. හරිද? තුන්වෙනි ගාන. හරිද? තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියන්නේ පොළව මත නිශ්චලව සිටින මිනිසෙකුට පැයට කිලෝමීටර් 30ක වේගයෙන් සිරස් වැහි බිඳු වැටෙනු පෙනේ. පැයට කිලෝමීටර් 30යි මූල 2ක වේගයෙන් ගමන් ගන්නා දුම්රියක සිටින අයෙකුට පෙනෙන ආකාරයට වැහි බිඳු වල ප්‍රවේගය සහ දිශාව සොයන්න කියලා කියන්නේ. හරිද? පොළොව මත නිශ්චලව සිටින මිනිසෙකුට පොළොව මත නිශ්චලව සිටින මේ හරිය පේනා නේද? මේ හරිය පොළොව මත නිශ්චලව සිටින මිනිසෙකුට. හරිද? පොළොව මත නිශ්චලව සිටින මිනිසෙකුට පේන විදිහට පොළොව මත නිශ්චලයි කියන්නේ දැන් මෙයා මෙහෙට චලනය වෙන්නේ නැහනේ. මෙහෙට ගියා ඒ දිශාව ඔස්සේ මෙහෙට කොහොමවත් චලනය වෙන්නේ නැහනේ. ඒකනේ පොළොව මත ඉන්නවා කියලා කියන්නේ පොළොව මත නිශ්චලව සිටින. ඒකට ඒක ඕනේ නැහැ. දැන් පොළොව මත නිශ්චලව ඉන්න මනුස්සයට පේන විදිහට වැහි බිඳු වල ප්‍රවේගය සිරස්ව පහළට පැයට කිලෝමීටර් 30යිලු. හරිද? ඊට පස්සේ කියනවා මේ නැගෙනහිර දිශාවට ඒ කියන්නේ මේ දිශාවට පැයට කිලෝමීටර් 30යි මූල 2ක ප්‍රවේගකින් ගමන් ගන්න කෝච්චියක ඉන්න මිනිස්සෙක්ට පේන විදිහට මේ වැස්සේ ප්‍රවේගය සහ මේ වැස්සේ වේගය සහ දිශාව අහනවා. හරිද? මොනෝක තමයි ගාන. හරිද? දැන් ළමයි මේ මනුස්සයව දීලා තියෙන්නේ මේ පොළොව මත නිශ්චල වෙන්න මිනිස්සෙක් කියලානේ. එතන දැන් පොළොව මත නිශ්චල වෙන්න මිනිස්සෙක්ට පේන විදිහට කියන්නේ පොළොව මත නිශ්චල වෙන්න මිනිස්සට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය. හරිද? ඉතින් පොළොව මත නිශ්චල වෙන්න මිනිස්සෙක්ට සාපේක්ෂව කියන්නේ ළමයි පොළොවට සාපේක්ෂව කියන එකනේ. ඒ කියන්නේ මේ ගානේ මේ වැස්සේ ප්‍රවේගය දීලා තියෙන්නේ පොළොවට සාපේක්ෂව කියලා ටිකක් වක්‍ර විදිහට කියලා තියෙනවා. හරිද? පොළොවට සාපේක්ෂව කියන එක ටිකක් වක්‍ර විදිහට කියලා තියෙනවා. මේ පොළොව මත නිශ්චල වෙන්න මිනිස්සෙක්ට සාපේක්ෂව කියලා. හරිද? එතන මේ පොළොවට සාපේක්ෂවම තමයි. හරිද? මේ වැහි බිඳු වල වැහි බිඳු සමානයි d කියලා ගන්නම්කෝ. හරිද? අර නිකන් සාපේක්ෂලිත මූල ධර්මයට ලියන්න ලේසි නිසා. හරිද? එතෙන් VDE E වලින් අපි සාමාන්‍යයෙන් පෙන්නන්නේ පොළවනේ. එතකොට දැන් වැහි බිඳු වල ප්‍රවේගය පොළවට සාපේක්ෂව. දැන් මෙන්න මේ දිශාවට කිලෝමීටර් 30යිලු. හරිද? ඊට පස්සේ කියනවා මේ නැගෙනහිර දිශාවට මේ දිශාවට පැයට කිලෝමීටර් 30යි මූල 2ක ප්‍රවේගයෙන් යන දුම්රිය. හරිද? කාට සාපේක්ෂවද මේ දුම්රිය ප්‍රවේගය දීලා තියෙන්නේ? ඒක කියලා නෑ. ඒ කියන්නේ මේ දුම්රිය ප්‍රවේගය දීලා තියෙන ළමයි පොළවට සාපේක්ෂව. පොළවට සාපේක්ෂව නැගෙනහිරට පැයට කිලෝමීටර් 30යි මූල 2ක ප්‍රවේගයකින් යන දුම්රියක් ඇතුලේ ඉන්න මිනිස්සයාගේ ප්‍රවේගයත් ඒකමනේ. හරිද? එතකොට එයාගේ ප්‍රවේගයත් නැගෙනහිර දිශාවට 30යි මූල 2යි. හරිද? දැන් මම මේ මිනිස්සව A කියලා ගත්තොත් හරිද? A කියලා ගත්තොත් මේ A කියන මිනිස්සයාගේ පොළවට සාපේක්ෂ ප්‍රවේගය මේ දිශාවට 30යි මූල 2යි පැයට කිලෝමීටර්. හරිද? අහන්නේ මොකද්ද? මේ මිනිස්සයාට පේන විදිහට වැහි බිඳු වල ප්‍රවේගය. ඒ කියන්නේ මේ මිනිස්සයාට සාපේක්ෂව වැහි බිඳු වල ප්‍රවේගය. මේ මනුස්සයට සාපේක්ෂව වැහි බිඳු වල ප්‍රවේගය අහන්නේ මේක. වැහි බිඳු වල ප්‍රවේගය A කියන මනුස්සයට සාපේක්ෂව. දැන් මේක ලියාගන්න අපි ළඟ ඉන්නේ මේ දෙන්න. අපි මේ වගේ ගණන් හැදුවනේ. පැහැදිලි කර කර හැදුවා. හරිද? ඉතින් දැන් මෙයාව ලියන්න අපි කාවද මැදට දාන්නේ? VDA ලියන්න. අපි මේ පොළව කියන එක මැදට හිටින්න ලියනවා. හරිද? VDE
ධන VEA. හරිද? එතකොට මේ VDA කියන්නේ ප්‍රවේගයක්නේ, දෛශිකයක්. VDA කියන දෛශිකය මම මේ දෛශික දෙකේ එකතුව විදිහට ලිව්වා. සාපේක්ෂ චලිත මූලධර්ම පාවිච්චි කරලා. සාපේක්ෂ චලිත මූලධර්මෙන් කියනවනේ එහෙම කරන්න පුළුවන් කියලා. මම සාපේක්ෂ චලිත මූලධර්ම පාවිච්චි කරලා මේ ප්‍රවේගය ලියාගත්ත මේ ප්‍රවේග දෙකේ එකතුවක් විදිහට. හරිද? දැන් VDA බලමු. VDA කියන්නේ සිරස්ව පහලට මෙහෙම. හරිද? EA කියන්නේ දැන් AE නම් මෙහෙට 30යි මූල දෙකයි. ඒ කියන්නේ EA කියන්නේ අනිත් පැත්තට මෙහෙට. ඒකේ විරුද්ධ දිශාවට 30යි මූල දෙකයි. හරිද? හරිද? දැන් VDA එක හොයාගන්න මේ දෙන්නව එකතු කරන්න තියෙන්නේ. හරිද? දැන් ළමයි මේ දෛශික දෙක මෙන්න මෙහෙම එකම රේඛාවේ තියෙන දෛශික දෙකක් නෙමෙයිනේ. මේ වගේ දෛශික දෙකක් නෙමෙයිනේ. හරිද? දැන් මේ වගේ දෛශික දෙකක් නම් කෙලින්ම ඒ දෙන්නගේ එකතුව හරි අන්තරය හරි ගන්න තිබ්බා. දැන් මේ එකම රේඛාවේ තියෙන දෛශික දෙකක් නෙමෙයි තියෙන්නේ. හරිද? එතකොට අපිට දැන් දෛශික එකතු කිරීම පිළිබඳ අපි ඉගෙනගෙන තියෙන නීති පාවිච්චි කරන්න වෙනවා. හරිද? කියන්න බාන මතක් කළා දෛශික දෙකක් එකතු කරන්න ප්‍රධාන නීති කීයක් තියෙනවද? අපි කීයක් ඉගෙනගෙන තියෙනවද? දෛශික එකතු කරන්න. දෛශික එකතු කිරීම සඳහා නීති දෙකක් තියෙනවා. මොනවාද නීති දෙක? එකක් ත්‍රිකෝණ නීතිය, අනිත් එක සමාන්තර රාශි නීතිය. හරිද? දැන් මම මේ දෛශික දෙක එකතු කරන්න ත්‍රිකෝණ නීතිය පාවිච්චි කරනවා. හරිද? ත්‍රිකෝණ නීතිය පාවිච්චි කරලා එකතු කරන්න යන්නේ. ත්‍රිකෝණ නීතියෙන් කියන්නේ මොකද්ද? එකතු කිරීමට අවශ්‍ය දෛශික දෙක, ඒ කියන්නේ මේ දෙන්නව. එකතු කිරීමට අවශ්‍ය දෛශික දෙක ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත් පාද දෙකකින් පෙන්වන්න කියලා. ඒ කියන්නේ මේ විදිහට. මම මෙතනින් ලියනවා. දැන් 30යි අනුපිළිවෙලින් ගත්ත පාද කියන්නේ දැන් මේක ඉවර වෙන තැනින් ඊළඟ එක අඳිනවා කියන එකනේ. හ්ම්. ඒ කියපු විදිහට එකතු කරන්න ඕන දෛශික දෙක මේ දෙන්න. ඒ දෙන්නා ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත්ත පාද දෙකකින් නිරූපණය කරා. එහෙම කරාම ත්‍රිකෝණ නීතිය කියන විදිහට තුන්වෙනි පාදයෙන් සම්ප්‍රයුක්තය පෙන්නනවා. හරිද? මොනම තුන්වෙනි පාදය ඇඳ. එතකොට මේ තමයි සම්ප්‍රයුක්තය. මේ රතු පාටින් ඇඳපු කෙනා තමයි සම්ප්‍රයුක්තය. හරිද? මේ තමයි VDA. හරිද? මේ තමයි VDA. දැන් ළමයි VDA එක හොයන්න පුළුවන් නේ. VDA එක හොයන්න මොකද කරන්න ඕනේ? මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් දැම්මම VDA එක හොයන්න පුළුවන්. හරිද? VDA එක හොයන්න පුළුවන් මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් දැම්මම. මම එකපාර ලියන බලන්න. දැන් VDA ගේ වර්ගය සමාන වෙන්නේ 30 වර්ගය දන 30යි මූල දෙකේ වර්ගයට. VDA ගේ වර්ගය සමාන වෙන්නේ 30 වර්ගය දන 30යි මූල දෙකේ වර්ගයට. ඒ කියන්නේ VDA සමාන වෙන්නේ කාටද? VDA 30යි මූල දෙකේ වර්ගය දන 30 වර්ගයේ වර්ගමූලෙට. මම මේක එකපාර ලිව්වා පියවරක් අඩු කරා. හරි? දැන් ඊළඟ සතියේ පටන් ගන්න ඕනේ නිව්ටන් නියම. හරිද? නිව්ටන් නියම වලට යද්දී මම මේක මේ විදිහට ලියන්නෙත් නෑ කෙලින්ම ලියනවා 30 එළියට අරන් මූල දෙකේ වර්ගය 2යි මෙතන ඉතුරු වෙන්නේ 1යි මෙහෙම කියලා දාලා මෙහෙම කියලා ගන්නවා. මේ පියවර ලියන්නෙත් නෑ. හරිද? ඒකට හේතුව තමයි මේ වේගෙන් සුළු කිරීම කරන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ. දැන් ඕගලන්ට වේගෙන් සුළු කිරීම කරන්න කිය මම අර පියවරවල් ඔක්කොම ලිව්වොත් ඕගොල්ලෝ කවදාවත් කරන්නේ නැහනේ. හරිද? ඒ නිසා තමයි මේක මෙහෙම ලිව්වේ. හරිද? දැන් ඕගොල්ලොත් මේ ගණන් මෙහෙම හදන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? දැන් එතකොට ඔන්න මේ ප්‍රවේග විශාලත්වය අපි හෙව්වා. මේ හරිය පේනව නේද? 30යි මූල 3යි. පැයට කිලෝමීටර්. හරිද? 30යි මූල 3යි පැයට කිලෝමීටර්. දැන් වේගය හෙව්ව දිශාවත් අහනවා. දැන් දිශාව හොයන්න මේ මෙතෙන්ට හරි එක්ක මෙතෙන්ට එහෙම නැත්නම් මෙතන කෝණේ ගත්තත් ප්‍රශ්න නැහැ. මේ කෝණ දෙක කෝණයක් හොයලා තිබ්බනම් හරි. හරිද? එතකොට දැන් මේ කෝණය හොයන්න මම මේ ත්‍රිකෝණයට දානවා tan θ. හරිද? tan θ. tan θ කියන්නේ සම්මුඛ පාදයේ 30 බෙදීම් බද්ධ පාදයේ 30යි මූල 2. හරි? එතකොට එකයට මූල 2යි කියලා එනවා. දැන් ළමයින්ට මේ වගේ එකක් සුළු කරන්න ලේසි විදිහකුත් කියා දීලා තියෙනවා. හරිද? දැන් මේ එක බෙදීම මූල 2 වගේ එකක් ආවොත් එක බෙදීම මූල 3 එකයට මූල 7 කීය හරි. දැන් මේ වගේ දෙක බෙදීම මූල 7 අමාරුයිනේ. දැන් මේ වගේ එකක් ලේසියෙන් සුළු කරන විදිහක් කියා දීලා තියෙනවා. ඕන අවස්ථාවකට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒක මතක් වෙන්න ඕනේ. හරිද? ඒ සුළු කිරීමක් නේ. ඉතින් කැමැත්තෙන් ඉගෙන ගන්න නෙවෙයි. එකක් මතක හිටින්න ඕනේ. දැන් මේක මේ වගේ එක බෙදීම 1.41 මේ වගේ සුළු කරන්න අමාරුයිනේ. එතකොට අපි මොකද කරන්නේ? මේ උඩයි යටයි දෙකම මූල දෙකෙන් වැඩි කරගන්නවා. හරිද?
මූල දෙකෙන් වැඩි කරගන්නවා. එහෙම වුණාම උඩට එනවා මූල දෙක. යටට එනවා දෙක. හරිද? දැන් ඒ කියන්නේ මේක 1.41 බෙදීම 2යිනේ. දැන් මේකට උත්තරේ හිතින් කිව්ව හැකිනේ. හරිද? දැන් මෙතන මේ තිබ්බ ගාන මේ ගානට සිම්පල් වුණා. හරිද? දැන් මේක බෙදුවහම 0.703 කියලානේ උත්තරේ එන්නේ. එතකොට දැන් θ සමාන වෙන්නේ දැන් මේක බෙදුවහම උත්තරේ 0.703. tan θ සමානයි 0.703ට. එතකොට දැන් θ සමාන වෙනවා tan inverse 0.707ට. හරිද? එතකොට මේ θ කෝණය කීයද කියන එක tan වගුවකින් හොයලා තියන්න පුළුවන්. හරි? ඒක දැන් විශාලත්වය අපි හෙව්වා. මේ තියෙන විශාලත්වයේ දිශාව හෙව්වා මේ තියෙන දිශාව. හරිද? හතරවෙනි ගාන බලමු. මේ හතරවෙනි ගානේ පොඩ්ඩක් කරුණු ඒ කියන්නේ ගාන හදන්න දීලා තියෙන කරුණු ටිකක් සෑහෙන කරුණු ගොඩක් දීලා තියෙන. ඒ නිසා සමහර ළමයින්ට පොඩ්ඩක් දැන් මේ වගේ ගානක් අහම සමහර ළමයි හදන්නෙත් නැහැ. හරිද? එහෙම හදන්න නැතුව ඉන්න එපා. ගාන කියලා පොඩ්ඩක් උත්සාහ කරන්න ඕනේ. හරිද? උත්සාහ කරාම හදාගන්න පුළුවන් ලේසි ගානක්. හරිද? දැන් මේ ටිකක් අර කරුණු ටිකක් වැඩියෙන් තියෙන නිසා අනේ මට නම් බෑ කියලා අතාරින්න එපා. හරිද? හතර මොකක්ද හතර කියන්නේ? A හා B යන සංචාරක දූපත් අතර ඇති බෝට්ටු සේවාවක් මගින් ඔන්න A හා B කියලා දූපත් දෙකක් තියෙනවලු සංචාරක දූපත්. ඒ දූපත් දෙක අතර ඇති බෝට්ටු සේවාවක් මගින් සෑම මිනිත්තු T කාලයකටම වරක් A සිට B දක්වාත් සෑම මිනිත්තු 2යි T කාලයකටම වරක් B සිට A දක්වාත් නියත U ප්‍රවේගයෙන් බෝට්ටු ධාවනය කරයි. A සිට B දක්වා තප්පරයකට 20ක නියත ප්‍රවේගයකින් පිහිනා යන මිනිසෙකුට සෑම මිනිත්තු 51කටම වරක් තමා ගමන් ගන්නා දිශාවටම බෝට්ටුවක් තමා පසු කර යන බවද සෑම මිනිත්තු 34කටම වරක් තමාට විරුද්ධ දිශාවට බෝට්ටුවක් තමා පසු කර යන බවද පෙනේ. T කාලයත් බෝට්ටු ගමන් ගන්නා ප්‍රවේගයත් හොයන්න කියලා කියන්නේ. හරිද? දැන් මේක මේ එකපාර කියවුවහම මේ කරුණු ටික ඔලුවට යන්නේ නැහැ. දැන් ගාන හදන්න ඕනේ කොහොමද කියලා නම් ඔලුවට යනවා ඇති. ඒත් මේ කරුණු ටිකක් වැඩි. හරිද? ඒතකොට රාන්න ඕනේ අපි මේ කරුණු ටික අදාළ චිත්‍රයක් අඳ ගන්න එකනේ. රූප සටහනක් අඳ ගත්තාම ලේසි. හරිද? දැන් මෙන්න එහෙම A කියලා දූපතක් තියනවලු සංචාරක දූපත් දෙකක්. ඊළඟ එක B. හරිද? මට කෙලින් ඉරි අඳින්න බැරි කෙලින්ක් තියෙනවා පොඩි. කෙලින් නේද? කමන්නේ. හරිද? A හා B කියලා දූපත් දෙකක් තියෙනවා. දැන් මේ දූපත් දෙක අතර බෝට්ටු සේවාවක් තියෙනවලු. හරිද? දැන් කියනවා මේ A සිට B දක්වා බෝට්ටු යනවලු. එක බෝට්ටුවක් ගිහින් T කාලයකට පස්සේ දෙවෙනි බෝට්ටුව යනවලු ඊළඟ බෝට්ටුව. ඒ කියන්නේ T කාලයකට වරක් එක බෝට්ටුවක් යනවා. ඒ බෝට්ටුව U ප්‍රවේගයෙන් යනවා. එයාගේ ප්‍රවේගය දීලා තියෙනවා U කියලා බෝට්ටුව වල. ඒ බෝට්ටුව ගිහින් U කාලයකට පස්සේ තමයි ඊළඟ බෝට්ටුව එන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේ බෝට්ටු දෙකම යනවා. තව T කාලයක් ගියාට පස්සේ ඊළඟ බෝට්ටුව. ආපහු T කාලයක් ගතුනහම ඊළඟ බෝට්ටුව. ඔහොම T කාලයකට සැරයක් බෝට්ටුව ගානේ A දූපතෙන් එනවා. ඒ බෝට්ටුව B දූපත බලා තමයි යන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම. දැන් මෙතනින් ඔන්න පළවෙනි බෝට්ටුව පිටත් වෙන අවස්ථාව මම අඳින්නේ U. හරිද? එතකොට දැන් මෙයා U වේගයෙන් T කාලයක් යනවා. ගිහින් මෙන්න මේ වගේ තැනකට එනවා. U වේගෙන් T කාලයක් යනවා. ගිහින් මේ වගේ තැනකට එනවා. හරිද? ආවට පස්සේ මෙතනින් දෙවෙනි බෝට්ටුව මෙතනින් එන්න ගන්නවා. හරිද? දැන් පළවෙනි බෝට්ටුව U වේගෙන් T කාලයක් ගිහින් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි බෝට්ටුව මෙතනින් එන්න ගන්නවා. හරිද? ඊළඟට දැන් මේ බෝට්ටු දෙකම යනවා තව T කාලයක්. ඊට පස්සේ දැන් පළවෙනි බෝට්ටුව මේ වගේ තැනකට ඇවිල්ලා. හරිද? පළවෙනි බෝට්ටුව මේ වගේ තැනකට ඇවිල්ලා. දෙවෙනි බෝට්ටුව මේ වගේ තැනකට ඇවිල්ලා. එතකොට තමයි ළමයි මේ කියන විදිහට ඒ දූපතෙන් තුන්වෙනි බෝට්ටුව එන්න ගන්න. සෑම T කාලයකටම වරක් බෝට්ටුව ගන්න එනවා. හරිද? දැන් මේ දීලා තියෙන දත්ත වලින් මේ බෝට්ටු දෙකක් අතර පරතරය හදාගන්න පුළුවන් නේද? මේ බෝට්ටු දෙකක් අතර පරතරය කීයද කියලා මේ දීලා තියෙන දත්ත වලින් හදාගන්න පුළුවන් නේ. කොහොමද? දැන් එක බෝට්ටුවක් මම මේ බෝට්ටුව සලකන්නම්කෝ. මේ පළවෙනි බෝට්ටුව ගමුකෝ මේ බෝට්ටුව. දැන් මේ බෝට්ටුව ගිහින් T කාලයකට පස්සේ තමයි මේ බෝට්ටුව ආවේ. හරිද? ඒ කියන්නේ දැන් මෙයා U වේගෙන් T කාලයක් ගිහිල්ලා ඊට පස්සේ තමයි මෙයා එන්නේ.
එතකොට දැන් මෙයාට කොච්චර ඉස්සරහින්ද ඉන්නේ? ඒ සමාන ut. u වේගයෙන් t කාලයක් ගියාම ලැබෙන දුර ut. එතකොට මේ දත්ත දෙක ඇති. මෙතෙන්ට අලුතෙන් d කියලා දත්තයක් දාගෙන ඒකට ඒ d කියන එක පස්සේ ut ට සමාන කරගෙන එහෙම කරන්න එපා. හරිද? කෙලින්ම ut කියලා දාගන්න. කියන්නේ මේ බෝට්ටු දෙකක් අතර පරතරය ut. හරිද? ut. ඒ කියන්නේ a සිට b දක්වා ut පරතරයක් ඇතිව බෝට්ටු ගමන් කරනවා. a සිට b දක්වා. ඒ හැම බෝට්ටුවක්ම යන්නේ u ප්‍රවේගයෙන්. හරිද? කොහොම තමයි a ඉඳන් b දක්වා යන බෝට්ටු වල කතාව. ඊට පස්සේ කියනවා දැන් b සිටත් a දක්වා බෝට්ටු වෙනවලු. b දූපතේ ඉඳලා a දූපත දක්වා බෝට්ටු වෙනවලු. හැබැයි ඒවල පොඩි අර කලින් මේ වගේ t කාලයකට පාරක් නෙමෙයි එන්නේ. දෙකයි t කාලයකට පාරක්. ඒ කියන්නේ දැන් මෙතනින් පළවෙනි බෝට්ටුව ඔන්න මෙහෙම u ප්‍රවේගයෙන් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ u ප්‍රවේගයෙන් t කාලයක් යනවා. දෙකයි t කාලයක්. දෙකයි t කාලයක් යනවා. දෙකයි t කාලයක් ගිහින් දැන් මේ වගේ තැනකට එනවා. හරිද? මේ වගේ තැනකට එනවා. පළවෙනියා මෙතෙන්ට ආවම තමයි දෙවෙනියා b දූපතෙන් එන්න ගන්නෙ. හරිද? එතකොටත් ඉතින් මේ විදිහටම කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ බෝට්ටු දෙක අතර පරතරය කීයද කියලා. u වේගයෙන් 2t කාලයක් ගිහිල්ලා. u වේගයෙන් 2t කාලයක් ගියාම ගමන් ගන්න දුර තමයි මේ දෙන්න අතර පරතරය. හරිද? එතකොට 2ut. මේ බෝට්ටු දෙක අතර පරතරය 2ut. හරිද? දැන් ගාන තාම ඉවර නෑ. හරිද? තවත් දත්තයක් දීලා තියෙනවා. මොකද්ද? දැන් බෝට්ටු හරි ඒ දූපතේ ඉඳන් b දූපතට යන බෝට්ටු හරි b දූපතේ ඉඳන් a දූපතට යන බෝට්ටුත් හරි ඒවා තියෙන්නේ කොච්චර දුරවලින්ද ગેප් එකේ බෝට්ටු දෙකක් අතර ગેප් එක a වලින් ඉඳන් b වලට යන බෝට්ටු දෙකක් අතර ગેප් එක කොච්චරද b වලින් ඉඳන් a වලට යන බෝට්ටු දෙකක් අතර ગેප් එක කොච්චරද ඒ ඔක්කොම හොයාගත්තා. හරිද? තව දත්තයක් දීලා තියෙනවා. මොකද්ද? මේ මිනිස්සෙක් යනවලු a දූපතේ ඉඳන් b දූපත දෙසට. a දූපතේ ඉඳන් b දූපත දෙසට යනවලු තප්පරයට මීටර් 20ක ප්‍රවේගයකින්. හරි දැන් අහන්න බෑ මේ මිනිහෙක්ට පීනන්න පුළුවන් වේගයක්ද දෙයනේ මේක කියලා. හරිද? මේ ගාන දීලා තියෙන විදිහට මේ මිනිහා තප්පරයට මීටර් 20ක ප්‍රවේගයකින් පීනගෙන යනවා. ඊට පස්සේ කියනවා දැන් මේ ඉස්සරහින් එන බෝට්ටු තියෙන්නේ. මේ ඉස්සරහින් එන බෝට්ටුවක් මිනිහව පාස් කරලා මේ පීනගෙන යන මිනිහව පාස් කරලා විනාඩි 34ක් ගියාට පස්සේ මේ මිනිහයා දකින්නවලු තව බෝට්ටුවක් ඉස්සරහින් ඇවිල්ලා මිනිහව පාස් කරන් යනවා. හරිද? ඉස්සරහින් එන බෝට්ටුව. ඒ කියන්නේ B වල ඉඳන් A දූපත කරා යන බෝට්ටුව. එකක් ඇවිල්ලා මේ මිනිස්සයා පාස් කරලා තව විනාඩි 34ක් ගියාට පස්සේ තව එකක් පාස් කරන් යනවා. ආයෙත් විනාඩි 34කින් තව එකක් පාස් කරන් යනවා මිනිස්සයා. ඉස්සරහින් එන බෝට්ටුව. දැන් පිටිපස්සෙන් එන බෝට්ටුව ගැනත් ඒ වගේම දත්තයක් දීලා තියෙනවා. මොකද්ද? පිටිපස්සෙන් එන බෝට්ටු එකක් මේ මිනිස්සයාව පාස් කරලා විනාඩි 51ක් ගියාට පස්සේ තමයි දෙවෙනි බෝට්ටුව මේ මිනිස්සයා පාස් කරන් යන්නේ. ඒ කියන්නේ පිටිපස්සෙන් එන බෝට්ටු මේ A වල ඉඳන් B දක්වා යන බෝට්ටු එකක් මේ මිනිස්සයා පාස් කරගෙන යනවා. මිනිහා මෙහෙම යනවා පිටිපස්සෙන් බෝට්ටුවක් ඇවිල්ලා මිනිස්සයා පාස් කරන් යනවා. හරිද? එහෙම ගිහින් විනාඩි 51කට පස්සේ ආපහු පිටිපස්සෙන් බෝට්ටුවක් ඇවිල්ලා මිනිස්සයා පාස් කරන් යනවා. තව විනාඩි 51කින් ආපහු බෝට්ටුවක් මිනිස්සයා පාස් කරන් යනවා පිටිපස්සෙන් එන බෝට්ටු. ඒතකොට දැන් දත්ත ටික ඉවරයි. හරිද? බය වෙන්න දෙයක් නැහැ. හරිද? එච්චරයි. ඉස්සරහින් එන බෝට්ටු විනාඩි 34කට පාරක් මිනිස්සයව පාස් කරන් යනවා. එකක් පාස් කරලා විනාඩි 34කින් ඊළඟ එක. පිටිපස්සෙන් එන බෝට්ටු එකක් පාස් කරලා විනාඩි 51කට පාරක් විනාඩි 51කට පස්සේ තව එකක්. ඔන්නෝම මිනිස්සයව පහු කරගෙන යනවා. ඕක තමයි කියලා තියෙන දත්ත ටික. අපෙන් අහන්නේ මේ u ප්‍රවේගය කොච්චරද සහ t කාලය කොච්චරද කියලා. හරිද? හරිද? දැන් මේ අපි ටිකක් මේ බෝට්ටුව ගැන හිතමු. හරිද? ඔන්න මේ බෝට්ටුව මේ මිනිස්සයව පාස් කරන අවස්ථාවක් ගැන හිතන්න. හරිද? මේ බෝට්ටුව මේ මිනිස්සයව පාස් කරන අවස්ථාවක්. හරිද? මේ මිනිස්සයා නිශ්චලයි කියලා නිකමට හිතන්න. මේ මිනිස්සයා ඔන්න චලනය වෙන්නෙත් නැහැ. මේ මිනිස්සයා නිශ්චලයි. අපි දන්නවා තප්පරෙන් 20ක ප්‍රවේගයකින් එයා යනවා කියලා. නිකමට හිතන්නකෝ මෙයා චලනය වෙන්නේ නැහැ නිශ්චලයි කියලා. දැන් මේ නිශ්චලව ඉන්න මිනිස්සයව මේ බෝට්ටුව පාස් කරනවා. පාස් කරන මොහොතේ මේ බෝට්ටුවයි ඊට පිටිපස්සේ තියෙන මේ දෙසට එන බෝට්ටුවයි අතර පරතරය කොච්චරද? 2ut. ඒ කියන්නේ මේ පිටිපස්සේ ඉන්න බෝට්ටුවයි මේ මිනිස්සයයි අතර පරතරය 2ut. හරිද? දැන් මේ බෝට්ටුව පහු කරලා මේ බෝට්ටුවට මේ මිනිස්සයා ගාවට එන්න විනාඩි 34ක් යනවා. ඒ කියන්නේ මේ බෝට්ටුවට මේ 2ut දුර ගමන් කරන්න විනාඩි 34ක් යනවා.
හරිද? ඒක තමයි කියන්නේ. දැන් ඒ වගේ මේ පැත්තෙන් එන බෝට්ටු ගැන හිතමු. දැන් අපි හිතමු මේ බෝට්ටුව මේ මනුස්සයව පාස් කරන අවස්ථාවක්. දැන් මේ බෝට්ටුව මේ මනුස්සයව පාස් කරන අවස්ථාවක් හිතන්න. හරිද? මේ මනුස්සයා නිශ්චලයි කියලාත් හිතන්නකො එහෙමම. එතකොට දැන් මේ බෝට්ටුව පාස් කරන අවස්ථාවේදී ඊට පිටිපස්සෙන් ඉන්න බෝට්ටුව ඉන්නේ මේ බෝට්ටුවට වඩා UT දුරක් පිටිපස්සේ. ඒ කියන්නේ මේ මනුස්සයාට වඩා UT දුරක් පිටිපස්සේ තමයි මේ බෝට්ටුව ඉන්නේ. ඒ බෝට්ටුව අර මේ මනුස්සයා නිශ්චලයි නම් මේ UT දුර පියවන්න ඕනේ මේ මනුස්සයව හම්බෙන්න. හරිද? දැන් ඒකට ගත වෙන කාලේ විනාඩි 51යි කියලා දීලා තියෙනවා. දැක්කද? දැන් මේ මනුස්සයා නිශ්චලයි නම්. හැබැයි දැන් මනුස්සයා චලනය වෙනවනේ. ඒක දැන් පාස් කරන අවස්ථාවක් ගන්න. දැන් පාස් කරන මොහොතේ මේ බෝට්ටුවේ ඉන්නේ මේ මනුස්සයාට වඩා 2 UT දුරක් පිටිපස්සේ. හැබැයි මේ බෝට්ටුව එන්න ඕන දුර 2 UT නෙමෙයි ළමයි. මනුස්සයාත් මේ පැත්තට යනවනේ. මනුස්සයත් මේ පැත්තට යනවා බෝට්ටුවත් මේ පැත්තට යනවා 2 UT ට වඩා අඩු දුරක්. ඒතර අපි දුර කොච්චරද කියලා දන්නේ නැහැ. පැටලි සහගතයි. පැටලෙනවා. මේ පැත්තෙත් එහෙමයි. දැන් මනුස්සයා නිශ්චලයි කියලා හිතුවොත් මේ එක බෝට්ටුවක් මේ මනුස්සයා පහු කරද්දී ඒ බෝට්ටුවට පිටිපස්සේ ඉන්න බෝට්ටුවට මේ මනුස්සයව හම්බෙන්න ඕනේ UT දුරක්. හැබැයි මනුස්සයා චලනය වෙන නිසා මේ UT දුරට වඩා වැඩි දුරක් මේ බෝට්ටුවට එන්න ඕනේ. කොච්චරද කියලා දන්නෙත් නැහැ. හරිද? කරදරයි ඒක. ඒ විදිහට හොයන එක. එහෙනම් දැන් ළමයින්ට තේරෙන්න ඕනේ මේ ගාන හදද්දී කාට සාපේක්ෂවද හිතන්න ඕනේ? කාවද නිශ්චල කරන්න ඕනේ කියලා. කාවද? මේ පීනන මනුස්සයව නිශ්චල කරලා හිතන එක තමයි මේ ගාන හදන්න ලේසිම විදිහ. හරිද? මම මේ මනුස්සයව නිශ්චල කරනවා. හරිද? මම මේ මනුස්සයව නිශ්චල කරනවා. දැන් මේ ඉස්සරහින් එන බෝට්ටු B වල ඉඳන් A වලට එන බෝට්ටු දැන් මේ බෝට්ටු දෙකක් අතර පරතරය 2 UT. දැන් පිටිපස්සේ ඉඳන් එන බෝට්ටු ගැන ගත්තොත් ඒ පිටිපස්සේ ඉඳන් එන බෝට්ටුවකුත් මේ මනුස්සයා පහු කරන අවස්ථාවක් තමයි මම අඳගන්නේ මේකම රූපේ. හරිද? ඒතර දැන් ඊළඟ බෝට්ටුවේ ඉන්නේ මේ මනුස්සයාට වඩා කොච්චර පිටිපස්සෙන්ද කියලා කියන්න පුළුවන් ඉතින්. ඒක මෙතන දන්නවනේ UT දුර. මේ මනුස්සයව නවත්තලා හිතන්නේ. හරිද? දැන් මෙහෙම තිබ්බනම් හදන්න මාර ලේසියිනේ. මේ මනුස්සයා නැවතිලානේ ඉන්නේ. හැබැයි දැන් මේ මනුස්සයව නැවැත්තුවාම මේ මනුස්සයාට සාපේක්ෂව තමයි මේ බෝට්ටු වල ප්‍රවේගය අපිට දාගන්න වෙන්නේ. ඉතින් ඒකත් ලේසියිනේ. දැන් මේ බෝට්ටුවයි මේ මනුස්සයයි සලකන්නකෝ. මේ බෝට්ටුයි මේ මනුස්සයයි එකම රේඛාවේ ප්‍රතිවිරුද්ධ දිශාවල් වලට චලනය වෙන්නේ. එහෙනම් ප්‍රවේග දෙකේ එකතුව u ධන 20යි. u ධන 20යි. හරිද? මං කිව්වේ මේ වගේ ගණන් හදද්දි මේ අර එකම දිශාවට එකම රේඛාවේ චලනය වෙද්දි මොකද වෙන්නේ? එකම රේඛාවේ ප්‍රතිවිරුද්ධ දිශාවල් වලට චලනය වෙද්දි ප්‍රවේගයන්ට මොකද වෙන්නේ කියලා අර දැනගෙන ඉන්න එක ලේසියි කියලා කිව්වේ. එතකොට මේ වගේ ගානක එකපාර දැනන්න හැකියි. දැන් මේ මිනිස්සයයි පීනගෙන යන මිනිස්සයවයි මේ බෝට්ටු දෙකයි සලකන්නකො. මේ බෝට්ටුයි එකම රේඛාව එකම දිශාවට. එහෙනම් ප්‍රවේගවල අන්තරය u ඍණ v. හරිද? u ඍණ v. දැන් මං දන්නවා මෙයා මේ බෝට්ටුව එන්න ඕනේ දුර. හරිද? ut දුරක් එන්න ඕනේ. මොන වේගෙන් දෙන්න ඕනේ? u ධන 20ක දුර. u ධන 20ක ප්‍රවේගයකින්. ut 2 ut දුරක් එන්න ඕනේ u ධන 20ක ප්‍රවේගයකින්. කොච්චර කාලයක් ඒකට ගත වෙනවද කියලා ගානේ දීලා තියෙනවා. ඒ ඉස්සරහින් එන බෝට්ටුවක් මිනිත්තු 34කට පාරක් නෙමේ මිනිස්සයව පහු කරගෙන යන්නේ. එතකොට මිනිත්තු 34යි මේ දුර ගමන් කරන්න යන කාලය. හරිද? මම ඒක සලකලා මේ B වල ඉඳන් A වලට එන බෝට්ටු සඳහා S = UT දානවා. හරිද? ඒතර ගමන් කරන්න ඕන දුර 2 UT ප්‍රවේගය u ධන 20යි කාලය ගානේ දීලා තිබ්බ 34යි කියලා. එක. හරිද? ඒ වගේම මම දැන් A වල ඉඳන් B වලට යන බෝට්ටු සඳහා S = UT දානවා. A වල ඉඳන් B වලට යන බෝට්ටු සඳහා. හරිද? දැන් බෝට්ටුවක් කොච්චර දුරක් යන්න ඕනේද? UT දුරක් යන්න ඕනේ. මේ මිනිස්සයව හම්බෙන්න. යන්න ඕන ප්‍රවේගය u ඍණ 20යි. කොච්චර කාලයක් ඒ වැඩේට ගන්නවද කියලා ගාන දීලා තිබ්බා. විනාඩි 51ක්. හරිද? එනේ සමාන UT දාන්න පුළුවන් නේ. සමාන UT. UT u ඍණ 20යි. හරිද?
එද මං 1 2ෙන් බෙදෙනවා. හරිද? 1 2ෙන් බෙදෙනවා. එතකොට 2 ut බෙදීම ut සමාන u ධන 20යි වැඩි කිරීම 34යි. u ඍණ 20 වැඩි කිරීම 51. දැන් මෙතන ඉඳන් සුළු කිරීමනේ තියෙන්නේ. දැන් ඔයගලන්ට පේන්න ඕනේ ටිකක්. දැන් වැඩ කරපු ළමෙක්ට නම් පේනවා. හරිද? මොන ළමෙක්ටද පේන්නේ? වැඩ කරපු ළමෙක්ට. හරිද? අනිත් ළමයින්ටත් පේන්න පුළුවන්. වැඩ කරපු ළමෙක්ට නම් ගොඩක් වෙලාවට අනිවාර්යයෙන්ම පේනවා. මේ 34යි 51යි බෙදෙනවා. කොහොමද? දැන් මේ 34 කියන එක 17 වරක් 2. 51 කියන්නේ 17 වරක් 3. හරිද? දැන් 2යි 3යි. ඔන්නෝම බෙදෙනවා. එතකොට දැන් මේ දෙකට පුළුවන් මේ දෙක කැපෙන්න. මම එහෙමත් කපනවා. ඒතර ut කියන කෙනත් කැපෙනවා. හරිද? දැන් 3යි u ඍණ 20ම මම මෙහාට ගන්නවා. හරිද? 3යි u ඍණ 20 සමාන u ධන 20ට. හරිද? දැන් 3යි u ඍණ 60 සමාන u ධන 20යි. හරිද? එතෙන් දැන් මේ u මෙහාට ගත්තාම කීයද? මේවා හිතින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? මේවා මෙතන මම මෙහෙම කිය කරන්නේ. එතකොට ඕගොල්ලොත් ඒ විදිහට හිතන්න. හරිද? හැම එකම ලියන්න එපා. ඒකට වෙලාවක් යනවනේ. දැන් මේ u මෙහාට ගත්තාම 2යි u. මේ 60 එහාට දැම්මහම 60යි 20යි 80යි. එතකොට 2යි u සමාන වෙනවා 80ට. 2යි u 80ට සමාන වෙනවා කියන්නේ u සමානයි තප්පරයට මීටර 40යි. හරිද? තප්පරයට මීටර 40යි. දැන් ඒ විතරක් නෙමෙයිනේ කාලෙත් අහනවානේ. කාලෙත් අහනවානේ. දැන් මේ කාලේ හදන එක ගැන පොඩි කතන්දරයක් කියන්නත් තියෙනවා. දැන් කාලේ අහලා තියෙන්නේ මිනිත්තු වලින්. හරිද? දැන් මේ u40යි කියන එක මම මේ එකකට ආදේශ කරලා කාලේ හොයන්න පුළුවන්. අර සමහර ළමයින්ට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක මේක විසඳලා දෙන්නත් එක තමයි මේක ලියන්නේ. මේ මම මේ දෙවෙනියට තමයි ආදේශ කරන්නේ. හරිද? දෙවෙනියට. දෙවෙනියා කවුද? ut සමානයි u ඍණ 20 u ඍණ 20 වැඩි කිරීම 51. මම මෙයාට දානවා මේ u සමානයි 40යි කියන එක. හරිද? දැන් ඒගොල්ලන්ට එන ප්‍රශ්නේ තමයි දැන් මේක තියෙන තප්පරයට මීටර වලින්. හරිද? වේගය තියලා තියෙන තප්පරයට මීටර වලින් කාලය ඉන්නේ මිනිත්තු වලින්. ඒක ප්‍රශ්නයක් වෙනවද කියන එක. හරිද? ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැවන බලන්න. දැන් u කියන්නේ 40යි. තප්පරයට මීටර. හරිද? 40යි. මේවා කරලා තියෙනවා. හරිද? මේ එකහාම අනු ගන්නද්දි මේ නිකන් ආපහු කරන්නේ මතක් වෙන්න. හරිද? ඒකට දැන් t. හරිද? දැන් u කියන්නේ 40යි ඍණ 20යි. ඒක තප්පරයට මීටර වලින් එන්නේ. එතකොට දැන් 51යි මිනිත්තු. හරිද? මේ එකක දෙක කැපිලා යනවා. ඒක ගැන බය වෙන්න දෙයක් නෑ. දැන් 40 ඍණ 20 කියන්නේ 20යිනේ. එතකොට දැන් මේක 40යි. 40යි 20යි කැපෙනවනේ මේක 2යි කියලා මෙහෙම. හරිද? එතකොට දැන් 2යි t සමාන වෙනවා 51ට විනාඩිය. එතකොට දැන් t කියන්නේ කීයද? එතකොට 25.5යි මිනිත්තු. හරිද? මේක තමයි උත්තරේ. t වනේ අහන්නේ. t වහන්නේ. එතකොට දැන් t කාලයකට පාරක් a දූපතේ ඉඳන් b දූපතට බෝට්ටුවක් යනවා. ඒ කියන්නේ විනාඩි 25.5කට පාරක් a දූපතේ ඉඳන් b දූපතට බෝට්ටුවක් යනවා. දැන් මේ වගේ දෙගුණයකට පාරක්. ඒ කියන්නේ විනාඩි 56කට පාරක් b දූපතේ ඉඳන් a දූපතට බෝට්ටු යනවා. හරිද? ඒතර ඒක තමයි ගාන. දැන් මේ සමහර ළමයින්ට මේක දැන් එකපාර හැදුවාම තේරෙන්න නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ගෙදර ගිහින් දැන් මේ වගේ ගානක් හම්බුනහම අනිවාර්යෙන් හදන්න ඕනේ. හරිද? හදන හැම ගානම 100%ක් තේරෙන්නේ නැහැනේ. ඒක ඔයගොල්ලෝ හදලා ඒ ගාන කීප සැරයක් හදද්දී තමයි ඒ ගාන ඔයගොල්ලන් ගානක් වෙන්නේ. හරිද? එතකොට ඊට පස්සේ ඕන විදිහකට හදන්න පුළුවන් කොයි වෙලේ දුන්නත්. හරිද? හිත හදන්න. හරිද? ගෙදරින් අනිවාර්යෙන් හදන්න ඕනේ. දැන් සමහර ළමයිට හිතන්න පුළුවන් අයියෝ මට තේරුන්නේ නැහැ නේ කියලා. ඒක සාමාන්‍යයි. හරිද? එහෙම හදන හැම ගානම එහෙම 100%ක් තේරෙන්නේ නැහැ. ගෙදරින් උත්සාහ කරන්න ඕනේ. හරිද? කීප වතාවක් උත්සාහ ගන්න ඕනේ. ඒකෝර තමයි මේ ගණන් හදන්න පුළුවන් වෙන්නේ. හරිද? දැන් මෙතනින් එහාට මේ රිවිෂන් පේපර් එකේ තිබ්බ අමාරු ගණන් ඉවරයි. තව දෙකක් තියෙන්නේ. මම මේ ටික මකනවා. පස්වෙනි ගාන. පිහිනුම් කරුවෙකුට නිශ්චල ජලයේ
මීටර් 100ක් දුර ගොස් නැවත පැමිණීමට තප්පර 40ක කාලයක් යයි. ජලය තප්පරයට මීටර් 2ක වේගයෙන් පහළට ගලා යන විට එම මීටර් 100යි දුරම පිහිනා නැවත පැමිණීමට පිහිනුම් කරන ගත වන කාලය. දැන් නිශ්චල ජලය කියන්නේ ජලය ගලා යන්නේ අපි නිකන් මෙහෙම නිකන් ස්විමින් pool එකක් කියලා හිතමු ටිකක් ලොකු. හරිද? නෑ ස්විමින් pool එකක නම් ජලය ගලා යනවා කියලා කියන්න බෑනේ. හරිද? ගඟක් වගේ කියලා හිතමු. හරිද? හරිද? දැන් මේ ගඟේ මිනිස්සෙක් පීනනවලු. හරිද? ගඟේ මිනිස්සෙක් පීනනවලු. මේ මිනිස්යාගේ ප්‍රවේගය අපිට දීලා තියෙන්නේ නිශ්චල ජලයේදී. දැන් නිශ්චල ජලයේ මීටර් 100ක් දුර ගිහිල්ලා ආපහු එන්න. දැන් නිශ්චල ජලයේ මීටර් 100ක් දුර ගිහින් ආපහු එනවා කියන්නේ මේ මිනිස්සයා ගිහින් තියෙන සම්පූර්ණ දුර මීටර් 200යි. හරිද? සම්පූර්ණ දුර මීටර් 200යි. ඒකට ගත වෙච්ච කාලෙත් දීලා තියෙනවා. හරිද? තප්පර 40යි කියලා. දැන් සමාන ut දාමු. දාලා වේගය හොයාගමු. දැන් යන්න 100යි එන්න 100යි 200යි. වේගය තමයි හොයන්නේ. එතකොට කාලය දීලා තියෙනවා තප්පර 40යි කියලා. එතකොට එතනින් එනවනේ u කියන්නේ තප්පරයට මීටර 5යි කියලා. එතකොට මේ තප්පරයට මීටර 5යි කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගැනීම වැදගත්. හරිද? නිශ්චල ජලය තමයි මනුස්ස තප්පරයට මීටර 5ක වේගෙන් පීනලා තියෙන්නේ. නිශ්චල ජලයේ. නිශ්චල ජලයේ තප්පරයට මීටර 5ක වේගෙන් පීනලා. හරිද? ඒ කියන්නේ මොකද්ද? දැන් නිශ්චල ජලයේ තප්පරයට මීටර 5ක වේගකින් යනවා කියන්නේ මේ ජලයට සාපේක්ෂව මනුස්සගේ ප්‍රවේගය. හරිද? ජලයට සාපේක්ෂව මනුස්සයාගේ ප්‍රවේගය තප්පරයට මීටර 5යි. හරිද? අපි ජලය W කියන අකුරෙන් ගමු. මේ මනුස්සයව M කියලා ගමු. කැපිටල් M කියලා. හරිද? ඒක දැන් මනුස්සයාගේ ප්‍රවේගය ජලයට සාපේක්ෂව තප්පරයට මීටර් 5යි. හරිද? මම දිශාවක් දැම්මේ නැහැ. මේ දිශාවටද මේ දිශාවටද කියලා. හරිද? මෙයාට මේක පීනන්න පුළුවන්. නිශ්චල ජලයේ මොන දිශාවකට හරි මෙයාට තප්පරයට මීටර් 5ක වේගයකින් පීනන්න පුළුවන්. හරිද? දැන් මම ඒක හොයාගත්තා. ඊළඟට කියන්නේ මොකද්ද? දැන් මේ අවස්ථාවේ ජලයට වේගයක් නැහැ. හරිද? ජලයට වේගයක් නැහැ. ඒක නිශ්චල ජලය කියලා දීලා තියෙන්නේ. දැන් ඊළඟට කියනවා ජලය තප්පරයට මීටර් 2ක වේගකින් ජලය තප්පරයට මීටර් 2ක වේගකින් පහළට ගලාගෙන යනවා. හරිද? දැන් ජලයට වේගයක් තියෙනවා. තප්පරයට මීටර් 2යි. ජලය තප්පරයට මීටර් 2ක වේගෙන් පහළට ගලාගෙන යනවා. ජලය තප්පරයට මීටර් 2යි කියලා වේගය දීලා තියෙනවා. කාට සාපේක්ෂවද කියලා දීලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ දීලා තියෙන්නේ ජලයේ පොළවට සාපේක්ෂ ප්‍රවේගය. ජලයේ ප්‍රවේගය පොළවට සාපේක්ෂව. ඒක තප්පරයට මීටර් 2යි. දැන් මම ඒකට දිශාවක් දාගන්නවා පහළට. ඒ කියන්නේ එකම දිශාවකට ගමන් කරලා තියෙනවා. දැන් ඔයගලන්ට ඕන පුළුවන් මේ දිශාව පහළ කියලා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? කොහොම වුණත් එක පැත්තකට පිළිලා අනිත් පැත්තට මනුස්සය යනවනේ. එතකොට ඒ දිශාව මොකද්ද ගන්න කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් අහන්නේ මනුස්සයර දැන් මෙතන ඉඳන් පීනගෙන ගිහිල්ලා ආපහු එන්න කොච්චර කාලයක් යනවද කියලා. හරිද? දැන් අපි යන චලිතය සලකමු. යන චලිතය. හරිද? දැන් යද්දි මිනිස්සයා යන්නෙත් මෙහෙට ජලය ගලන්නෙත් මෙහෙට. හරිද? මිනිස්සයා යන්නෙත් මෙහෙට ජලය ගලන්නෙත් මෙහෙට. ඒ කියන්නේ ජලයෙන් මිනිස්සයාට උදව්වක් කරන්නේ. හරිද? ඒක තේරෙනවනේ අපි සාපේක්ෂ චලිත මූලධර්මය දාලා බලමු ඒකම නේද දෙන්නේ කියලා. හරිද? අපිට ඕනේ එතකොට පොළවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය. පොළවට සාපේක්ෂව. දැන් පොළවට සාපේක්ෂව මිනිහා යන්න ඕන දුරනේ 100. අපි මුලින්ම මේ යන්න ගත වන කාලය හොයනවා. ඊට පස්සේ එන්න ගත වන කාලය හොයලා කාල දෙක එකතු කරන්න තියෙන්නේ. හරිද? දැන් යන චලිතය සලකලා. හරිද? S සමාන මුලින්ම වේගය හදාගෙන ඉන්න අපි සාපේක්ෂ චලිත මූලධර්ම දානවා. හරිද? මිනිසාගේ ප්‍රවේගය පොළවට සාපේක්ෂව. මට මැදට වතුර හිටින විදිහට ජලය හිටින විදිහට මේක ලියන්න පුළුවන් නේ. MW ධන PWV මම මේව දන්නවා. හරිද? ඒතර දැන් මිනිස්යාගේ ප්‍රවේගය මෙහෙට 5යි. ජලයේ වේගය මෙහෙට 2යි. හරිද? එතකොට දැන් මිනිස්යාගේ පොළවට සාපේක්ෂ ප්‍රවේගය එනවා 7යි කියලා. හරිද? දැන් S සමානයි UT. එතනින් හට. හරිද? යන්න ඕනේ දුර 100යි.
ප්‍රවේගය 7යි කාලේ t1 කියලා ගන්නම්කෝ යන්න ගත වෙන කාලය. එතකොට දැන් t1 එනවා 100 බෙදීම 7යි තප්පර කියලා. දැන් එන චලිතයටත් ඔහොමම තමයි. හරිද? එන චලිතයටත් ඔහොමම තමයි. මිනිසාගේ ප්‍රවේගය පොළවට සාපේක්ෂව මේ පැත්තට. හරිද? එතකොට දැන් මිනිස්සයා මේවන ලේසි ගණන්නේ. හරිද? දැන් මෙහි ඉඳන් එන්නේ. හරිද? මෙහි ඉඳන් එන්නේ. හරිද? දැන් මිනිස්සයාගේ ප්‍රවේගය මෙහෙට එතකොට. මෙහෙට 5යි. ජලය ගලා යන වේගය වෙනසක් වෙන්නේ නැහැ නේ. දැන් මිනිස්සයා පීන්න දිශාව නම් වෙනස් වුණා. ඒ නිසා මේක මේ පැත්තට දාගත්තා. දැන් ජලය ගලාගෙන දිශාව වෙනස් වෙන්නේ නැහැ. ජලය පහළටම තමයි ගලන්නේ දෙකයි. එතකොට ජලය ගලන්නේ මේ දිශාවට. ඒ කියන්නේ ඍණ. එතකොට දැන් මෙතනින් එනවා පොළවට සාපේක්ෂව මිනිස්සයාගේ ප්‍රවේගය මෙහෙට තප්පරයකට 3යි කියලා. මේ හරිය පේනව නේද? එතකොට ආපහු s සමානයි ut දානවා එන්න ගත වෙච්ච කාලේ හොයන්න. හරිද? මීටර් 100ක් දුර එන්න ඕනේ. ප්‍රවේගය 3යි කාලය t. හරිද? t2. දැන් t2 සමානයි එතකොට හරිද? තප්පර. දැන් මේ දෙක එකතු කරලා මුළු කාලේ හොයාගන්න. හරිද? දැන් මේ දෙක එකතු කරන්නත් සමහර අයට මාව ඕනේ. හරිද? එහෙම කරලා නම් හරියන්නේ නැහැ. හරිද? තනියම එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වගේ දෙකක් මේ වගේ දෙයක් මේ බැරි අය ඉන්නවා. හරිද? ඒ නිසා කියන්නේ. මොන හරි නෑ. දැන් මේ දෙක එකතු කරන්න නම් පුළුවන් වෙනවනේ. මං හදන්න කලින් ඒකත් කරන්න ඕනේ. හරිද? කීයද දැන් 100 බෙදීම 7 ධන 100 බෙදීම 3යි. හරිද? ඉතින් අර පොදු හරය අරගෙන කරාම මේ සුළු කිරීමනේ ඉතින්. දැන් 300යි 700යි 1000යි එන්නේ 47යි දශම කොහමද 47යි දශම ගානක් නේ දෙන්නේ 6යි 6යි වගේ මෙහෙම මේක හරියට සුළු කරලා ගන්න මේක හරියටම සුළු කරන්නේ කොහමද මේ වගේ ගානක් එන්නේ මේක තමයි 5 වෙනි ගාන හරිද 6 වෙනි ගාන හදුම් බලන්න අන්තිම ගාන හයවෙනි ගාන කියන්නේ බෝට්ටුවක් ජලයට සාපේක්ෂව පැයට කිලෝමීටර් 14ක ප්‍රවේගයෙන් උඩු අතට ගමන් කරයි. හරිද? දැන් මේ සමහර ළමයිට උඩු අතට ගමන් කරයි කියන එක ප්‍රශ්නයක් මොකක්ද කියලා සමහර අයට මෙහෙම හිතෙන්නේ උඩු අතට ගමන් කරයි. මමලි සමහර අය. ඉතින් උඩු අතට ගමන් කරයි කියන්නේ මෙහෙම නෙමෙයි දැන්. හරිද? උඩු අතට ගමන් කරයි කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම ගඟක් තියනවා කියලා. ගඟේ දැන් ජලය ගලන්නේ මේ අතට කියලා හිතන්නකෝ. එතකොට අපි මේ අතට මේ දිශාවට කියන්නේ පහළ කියලා. ගඟ පහළට ගලනවා කියලානේ කියන්නේ. හරිද? දැන් මේ දිශාව තමයි පහළ කියලා හිතන්නේ. දැන් මෙහෙම පහළ වෙන්න ඕනේ ගඟ ගලන දිශාව පහළ. දැන් අනේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව ඉහළ දිශාව. හරිද? එතකොට දැන් මේ බෝට්ටුවේ කියන විදිහට ජලයට සාපේක්ෂව මේ බෝට්ටුව පැයට කිලෝමීටර් 14ක ප්‍රවේගයකින් පැයට කිලෝමීටර් 14ක ප්‍රවේගයකින් උඩු අතට යනවා. හරිද? මේ අතට යනවා. හරිද? උඩු අතට යනවා. හරිද? ඊට පස්සේ දැන් ජලය පැයට කිලෝමීටර් 9ක වේගයෙන් පහළට ගලා බසී. දැන් කාට සාපේක්ෂවද කියලා නැත්නම් මේ පොළවට සාපේක්ෂව. එතකොට මේ ජලයේ ප්‍රවේගය පොළවට සාපේක්ෂව දීලා තියෙනවා. ජලය W කියලා ගත්තා පොළොව E කියලා ගත්තා. අපි සම්ම සංකේත ක්‍රමයෙන් එක එහෙම වෙනස් කරන්නත් පුළුවන්. ඉතින් මෙහෙම ගත්ත ප්‍රශ්නයක් නැහැ. හරිද? මම බෝට්ටුව B කියලා ගත්තොත් මේ තියෙන්නේ මොකද්ද? බෝට්ටුවේ ප්‍රවේගය කාට සාපේක්ෂවද? ජලයට සාපේක්ෂව. හරිද? ඒක දැන් මම බෝට්ටුවේ ප්‍රවේගය ජලයට සාපේක්ෂවත් දන්නවා. හරිද? ඊළඟට ගාන කියන බෝට්ටුවේ සිටින ළමයෙකු බෝට්ටුවට සාපේක්ෂව පැයට කිලෝමීටර් 6ක ප්‍රවේගයෙන් බෝට්ටුවේ ඉදිරිපස ඉඳලා පසුපසට ගමන් කරයි කියලා. හරිද? බෝට්ටුවට සාපේක්ෂව පැයට කිලෝමීටර් 6ක වේගයකින් ප්‍රවේගයකින්
බෝට්ටුව ඉදිරිපසින් නම් පසුපසට ගමන් කරගෙන. දැන් බෝට්ටුව ඉදිරිපසකෝ පසුපසකෝ හරිද? දැන් බෝට්ටුව යන දිශාවන ඉදිරිපස. දැන් කියන්න පුළුවන් රිවර්ස් එකට බෝට්ටුව යන්නත් පුළුවන් නේද කියලා. දැන් සාමාන්‍යයෙන් එහෙම රිවර්ස් එකට යන්නේ නැහැ නේ. හරිද? එහෙම දැන් එහෙම කියනවනම් දීලා තියෙනවා. හරිද? බෝට්ටුව රිවර්ස් එකට යනවා කියලා. එහෙමත් හිතන අය ඉන්නවා. හරිද? එතකොට දැන් මේ තමයි ඉදිරිපස. හරිද? මේක අපි අර ඉදිරිපස ෆ්‍රන්ට් කියන තේරුමෙන් F කියලා ගමුකෝ. එතකොට අර rear. හරිද? මේක R. හරිද? දැන් මේ ඉදිරිපසේ ඉඳලා පසුපසට ළමයෙක් යනවලු පැයට කිලෝමීටර් 6ක ප්‍රවේගයකින්. හරිද? එතකොට ඒ කියන්නේ ඒ ළමයාගේ බෝට්ටුවට සාපේක්ෂව ප්‍රවේගය මේ දීලා තියෙන්නේ. බෝට්ටුවට සාපේක්ෂව යනවා කියලා. දැන් ළමයා C කියලා ගමුකෝ. එතකොට ළමයාගේ ප්‍රවේගය බෝට්ටුවට සාපේක්ෂව. හරිද? මේ දීලා තියෙන්නේ. හරිද? දැන් අපෙන් අහන්නේ පොළවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය. පොළවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය. හරිද? ඉතින් ඔච්චරයිනේ. මේක මහා දෙයක් නෑනේ. මෙතන හිතින් හදන්නත් පුළුවන්. හරිද? දැන් VCE ව හොයන්න තියෙන්නේ අපි දන්නේ කාවද? VWE ව දන්නවා. හරිද? මෙන්න මේ පැත්තට 9යි. හරිද? VCW වත් දන්නවා. හරිද? ඒ කියන්නේ බෝට්ටුවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය. මේ පැත්තට 6යි. මෙහෙට. හරිද? දැන් බෝට්ටුවේ ප්‍රවේගය දන්නවා ජලයට සාපේක්ෂව. ඒක තියෙන්නේ අනිත් පැත්තට නේ. ඒක 14යි. දැන් අහන්නේ මෙයාව. හරිද? දැන් අපිට VCE ලියා ගන්න එපා. කාව හරි මැදට දාලා ලියා ගන්න. එක්ක ජලය දාලා ලියා ගන්න, බෝට්ටුව දාලා ලියා ගන්න. දැන් ළමයාගේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය හොයන්න කෙනෙක්ව මැදට දාන්න පුළුවන්. මැදට දාන්න දෙන්නෙක් ඉන්නවා. W ව දාන්න පුළුවන්. එහෙම නැත්නම් B ව දාන්නත් පුළුවන්. මේ වගේ ගණන් හදලා තිබ්බ මේක හදන්න දෙයක් නැහැ. හරිද? ඉතින් කාව දාන එකද වඩාත්ම හොඳ? බෝට්ටුව දාන එකනේ. මොකද ළමයා බෝට්ටුව මත ඉන්නේ. ඒ නිසා මම බෝට්ටුව මැදට හිටින විදිහට ලියනවා. හරිද? VCB ධන VBE. හරිද? දැන් මේ මැද දෙන්නව අපි කැන්සල් වෙලා යනවා කියලානේ මතක තියාගෙන ඉන්නේ. ඒ විදිහට මතක තියාගෙන ඉන්නේ. හරිද? දැන් VCE ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් VCB නම් දන්නවා. මේ ඉන්නේ VCB. එයාව නම් දන්නවා. මෙහෙට 6යි. හරිද? දැන් VBE ව දන්නේ නැහැ. හරිද? VBE කෙනෙක් මෙතන නැහැනේ. VBE කෙනෙක් මෙතන නැහැ. හැබැයි හොඳට බැලුවොත් ළමයි මේ VBE ව හදාගන්න පුළුවන් IVBE මේ කැලලට සාපේක්ෂව ඉතින් මූලධර්ම දාලා. W මැදට හිටින විදිහට. හරිද? මම මේ VBE ව ලියනවා කළු පෑන ලියෙන්නේ නැතුව කියන්නේ. VW ධන VWE කියලා. හරිද? එතකොට මේ දෙන්නව දන්නවා. හරිද? VBW කියන්නේ මෙහෙට 14යි. මෙහෙට. හරිද? VWE කියන්නේ මේ පැත්තට 9යි. හරිද? එතකොට දැන් VCE එන්නේ කොහමද? හරිද? මෙහෙට 6යි අනිත් පැත්තට 14යි මෙහෙට 9යි. දැන් මේ 14 මෙහෙට තියෙන්නේ මෙහෙට හැරෙව්වහම ඍණ වෙනවනේ. එතකොට 6 ඍණ 14 ධන 9යි. හරිද? 15යි ඍණ 14 එකයි. ඒකේ පැයට කිලෝමීටර්. හරිද? ඔය ගණන් 6 තමයි තියෙන්නේ. ඔය දැන් අන්තිම දෙක නම් එච්චර අමාරුවක් නෑ. ඔය 4 වෙනි ගාන නේද? 4 වෙනි ගාන ආපහු පොඩ්ඩක් කරලා බලන්න. ඒක හොඳ ගාන. මේ පළවෙනි එක දෙක ඒවත් ආපහු මේ පේපරේම හදන්න. හරිද? අපි කොහොමත් නිව්ටන් නියම පටන් ගන්න කලින් හෝම්වර්ක් දීපු ගණනුත් හදනවා. දැන් හෝම්වර්ක් දීපු ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? හෝම්වර්ක් දීපු ගණන් මේ જાතියෙම ගණන් අර හදපු જાතියෙම ගණන් මේව නෙමෙයි අර කලින් 1 2 සහ 4. ඒ જાතිය ගණන් මේ ඒවා හදන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? දැන් හදන විදිහ කියා දුන්නනේ. එතකොට ඒවා අනිවාර්යෙන් හදලා තියන්න. ලබන සතියේ මං ඇවිල්ලා උගන්වනකම් බලන් ඉන්න එපා. හරිද? එහෙනම් හරි. ආයෙත් ලබන සතියේ හම්බෙමු.